හරි ආයිබෝන් පුතේ අද අපි කතා කරන්න යන්නේ quiz number 6. ඒ කියන්නේ 6 වෙනි quiz එකේ ප්‍රශ්න ටික තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. ඒතර ඔයාලට මේ වීඩියෝ එකේ description එකේ තියෙනවා quiz එකට අදාළ paper එක. ඒක download කරගන්න පුළුවන්. ඒ link එක හරහා. ඒතර පුතේ බලන්න මේකේ පළවෙනි ප්‍රශ්نين අහලා තියෙන්නේ රූපයේ දැක්වෙන පරිදි කුහරයක් සහිත ලී සෙල්ලම් භාණ්ඩයක් සෑදීමේදී උස සෙන්ටිමීටර් 20ක් හා විෂ්කම්භය සෙන්ටිමීටර් 12ක් වූ කේතුවක් එම උසම සහ විෂ්කම්භය මැති ලී සිලින්ඩරයකින් හාරා ඉවත් කරන ලදී. සෙල්ලම් භාණ්ඩයේ ඇති ලී පරිමාව 5 ඇසුරින් කොපමණද කියලා අහනවා. රයිට්. එතකොට පුතේ මේකේ කියලා තියෙන්නේ මේ සිලින්ඩරයක් තියෙනවා. සිලින්ඩරාකාර ලී කොටසකින් කේතුආකාර කොටසක් ඉවත් කරලා සෙල්ලම් භාණ්ඩයක් හදනවා. මෙන්න මේ වගේ කේතුආකාර කොටසක් ඉවත් කරලා මෙන්න මේ කොටස ඉවත් කරලා මේ විදිහේ සෙල්ලම් භාණ්ඩයක් හදනවලු. එතකොට අපෙන් අහන්නේ මෙන්න මේ සෙල්ලම් භාණ්ඩේ පරිමාව කොච්චරක්ද කියලා තමයි අහන්නේ. එතකොට පුතේ මේක අපිට දීලා තියෙනවා විෂ්කම්භය සෙන්ටිමීටර් 12යි 12යි සෙන්ටිමීටර කියලා දීලා දෙනවා. මේකේ උස දීලා තියෙනවා සෙන්ටිමීටර් 20යි කියලා. හරි. එතකොට පුතේ මේ සිලින්ඩරයේ සහ කේතුවේ තියෙන එකම අරය සහ එකම උස. ඒ කියන්නේ එකම අරය සහ එකම උස. ඒ කියන්නේ එකම සිලින්ඩරයෙන් මේ කේතුව ඉවත් කරන්නේ. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? මේ සෙල්ලම් භාණ්ඩේ පරිමාව හොයාගන්න නම් අපි සිලින්ඩරාකාර කොටසෙන් හේතුආකාර කොටස ඉවත් කරලා බලන්න. කොච්චරක් එනවද කියලා. right. එහෙනම් අපි බලමු. අපි දන්නවා අපිට එතකොට පරිමාව හොයාගන්න පුළුවන්. අපි දන්නවා සිලින්ඩරයේ පරිමාව හොයන්නේ 5r වර්ගය h. එකකින් අපි අඩු කරන්න ඕනේ 3න් 1යි 5r වර්ගය h. හරි. එතකොට දැන් අපිට මේක සුළු කරගන්නයි තියෙන්නේ. අපි පොදු පද ටික එළියට ගමු. 5r වර්ගය h එළියට ගන්නවා. එතකොට මෙතන ඉතුරු වෙනවා 1 ඍණ 3න් 1යි. ඊට පස්සේ අපිට දැන් අහලා තියෙන පුතේ අපි පිළිතුර 5 ඇසුරෙන් තමයි අහන්නේ. පරිමාව 5 ඇසුරෙන් අහන්නේ. එහෙනම් අපි 5 මෙතනදී සුළු කරගන්නේ නැහැ. එහෙනම් අපි 5 මේ විදිහටම තියාගෙන ඉතින් ටික ආදේශ කරගෙන යමු. right. එතකොට පුතේ අරය බලන්න දෙකේම අරය සමානයි. මෙයාගේ විෂ්කම්භය 12යි කියන්නේ මෙතන අරය අපිට ගන්න පුළුවන් 6යි කියලා. එහෙනම් 6ේ වර්ගය උස පුතේ 20යි. සෙන්ටිමීටර් 20ක් එනවා උස. හරි. එතකොට මෙතන අපි සුළු කරගන්නවා. මේක මම සුළු කරගත්තාම අපි දැන් මෙතනින් එනවා 3 බෙදීම 3 ඍණ 1 යට 3යි. එතකොට අපිට මෙතන පිළිතුර ලැබෙනවා 5 වැඩි කිරීම 36 වැඩි කිරීම 20 වැඩි කිරීම 3න් 2යි. right. ඒතර මේක සුළු කරපුවම අපිට මෙන්න මේ කේතුආකාර කොටස ඉවත් කරාට පස්සේ මෙන්න මේකේ පරිමාව කොච්චරක්ද කියලා ලැබෙනවා. right. අපි බලමු 36 වරක් 2 72යි. ඒ කියන්නේ 720යි 5 වැඩි කිරීම 2 බෙදීම 3යි. හරි. එතකොට අපිට ලැබෙනවා පුතේ 72 බෙදීම 3 කියන්නේ 72ට 3 ඒවා 24යි. කියන්නේ 240යි 5 වැඩි කිරීම 2යි. එතකොට අපිට එනවා 240 ඒවා 2ක්. ඒ කියන්නේ 48යි. ඒ කියන්නේ 480යි 5 ඝන සෙන්ටිමීටර් කියලා මේකේ පිළිතුර ලැබෙනවා. right. ඔය තමයි එතකොට අපිට මේ මෙන්න මේ සිලින්ඩරාකාර කොටසෙන් කේතුආකාර කොටස ඉවත් කරපුවාම ලැබෙන වර්ගඵලය වෙන්නේ 480යි 5. ඒ කියන්නේ 5 ඇසුරෙන් අපිට ඉතුරු කරන පිළිතුර අහලා තිබුණ නිසා අපි මේ විදිහට ලියා ගන්නවා 480යි 5 ඝන සෙන්ටිමීටර් කියලා. හරි පුතේ ඊළඟට බලන්න දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි එකේදී අහලා තියෙනවා දෙවෙනි 2 හා 3 කියන ප්‍රශ්න දෙකම එකම මේ ප්‍රශ්නයකින් තමයි අහලා තියෙන්නේ. එකම කොටසක් පාදක කරගනිමින් තමයි 2 සහ 3 ප්‍රශ්න දෙකම අහලා තියෙන්නේ. හරි. ඒක අහලා තියෙනවා පුතේ අරය සෙන්ටිමීටර් 10ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක හැඩැති තහඩුවක් AO හා BO දාර එක මත නොවැටෙනසේ සම්බන්ධ කර පාදමේ අරය 6 සෙන්ටිමීටර් වූ පෙරණයක් සාදනු ලැබේ. හරි. ඔන්න තියෙනවා පුතේ මේකේ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. මෙන්න මේ වගේ තහඩුවක්ලු මේක. මෙන්න මේ ආකාරයේ කේන්ද්‍රික ඛණ්ඩයක හැඩයක් සහිත තහඩුවක් තියෙනවා. හරි. මේක එතකොට අපිට කියලා තියෙනවා මෙතන O, මෙතන O, මෙතන B කියලා දීලා තියෙනවා, මෙතන A. එතකොට පුතේ මෙන්න මේ දුර දීලා තියෙනවා සෙන්ටිමීටර් 10යි කියලා. 10 සෙන්ටිමීටර් මේ දුර. මේ කෝණය දීලා තියෙනවා θීටා කියලා. හරි. right. එතකොට මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයකින් හදනවලු මෙන්න මේ ආකාරයේ පෙරණයක්. ඒ කියන්නේ මේ කේතුවක් හැඩයක් මෙන්න මේ ආකාරයේ කේතුආකාර පෙරණයක් හදනවලු. මෙන්න මේ චාප කේන්ද්‍රික ඛණ්ඩ කොටසෙන් මෙන්න මේ ආකාර කේතුවක් හදනවලු. ඒකේ අරය දීලා තියෙන පුතේ සෙන්ටිමීටර් 6යි කියලා. මේ හදන කේතුවේ අරය වෙනවලු සෙන්ටිමීටර් 6ක්.
6 සෙන්ටිමීටර් වෙනවලු. හරි. එතකොට දැන් අපෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්نين අහන පුතේ පෙරණයේ ලම්බ උස කීයද කියලා. ඒ කියන්නේ මෙන්න මේ h කීයද කියලා තමයි අහන්නේ. හරි. right. එතකොට පුතේ දැන් අපි මෙතනදී h හොයාගන්න නම් අපිට ගැටලුවක් නෑ. දැන් මේ හදලා තියෙන්නේ දැන් හිතන්නකො මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් නෙවෙයි තියෙන්නේ. මෙන්න මේ ආකාර කේන්ද්‍රික ඛණ්ඩයක තමයි තියෙන්නේ. එතකොට පුතේ මෙන්න මේ AB කියන කොටස් දෙක මෙන්න මේ විදිහට එකතු කරලා මේකෙන් හදනවනේ මෙන්න මේ වගේ පෙරණයක්. ඔය හදන්නේ මෙන්න මේ වගේ පෙරණයක් නෙවෙයි හදලා තියෙන්නේ. right. එතකොට මේ වගේ පෙරණයක් හදලා තියෙනවා. එතකොට පෙරණේ හැදුවට පස්සේ මෙන්න මේ වෘත්තාකාර කොටස තියෙනවා. මේ වෘත්තයේ අරේනවලු සෙන්ටිමීටර් 6ක්. ඒක තමයි මේ දීලා තියෙන්නේ. රූපේ සටහන් කරලාම තියෙනවා. එතකොට හරිම සරලයි පුතේ. දැන් අපෙන් අහන්නේ පෙරණේ ලම්බුසනේ. පෙරණේ ලම්බුස කියන්නේ අපිට මෙතනින් ගන්න පුළුවන් මේ බලන්න මෙතන එනවා අපිට ඍජුකෝණී ත්‍රිකෝණයක්. මෙතන එනවා ඍජුකෝණී ත්‍රිකෝණයක් එනවා. එතකොට මේ පාදයේ 6යි මේ පාදයේ h. එතකොට පුතේ අපි දන්නවා දැන් මෙයාගේ මෙන්න මේ ඇල උස කියන්නේ මෙන්න මේ උසනේ. මෙන්න මේ දිග තමයි මෙයාගේ ඇල උස වෙන්නේ. මේ බලන්නකො. මේකෙන් ওই විදිහට හදපුවාම මෙන්න මේ ඇල උස උනේ මෙයාගේ මේ දිග නේද? මෙන්න මේ දිග තමයි මෙයාගේ ඇල උස වෙන්නේ. මේ දිග සමාන වෙනවා මේ දිගට. එහෙනම් මෙන්න මේ ඇල උස කියන්නේ පුතේ මෙන්න මේ සෙන්ටිමීටර් 10යි. එහෙනම් අපිට මෙන්න මේ කර්ණයේ දිග ගන්න පුළුවන් 10 සෙන්ටිමීටර් කියලා. ඒතර ඔයාලට දැක්ක ගමන් පේන පුතේ 10 6 සහ ඊතුරු පාදේ තමයි අපි දන්නේ නැත්තේ. පයිතගොරස් ත්‍රික දන්න දරුවෙක්ට නම් කෙලින්ම මතක් වෙනවා පයිතගොරස් ත්‍රිකය 6 8 10 කියන පයිතගොරස් ත්‍රිකය. හරි 6 8 10 කියන පයිතගොරස් ත්‍රිකය මතක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේකට පයිතගොරස් දාලා ගන්නත් පුළුවන්. 10 වර්ගය සමානයි 6 වර්ගය ධන h වර්ගය 100 සමානයි 36 ධන h වර්ගය h සමානයි h වර්ග සමානයි 136 ගියපම 64යි. එතකොට h සමානයි 8යි. 64 වර්ගමූලය කියන්නේ සමානයි 8යි කියලා අපිට එනවා. 8යි සෙන්ටිමීටර කියලා එනවා. ඒතර අපිට h වලට අගය ගන්න පුළුවන් පුතේ 8යි සෙන්ටිමීටර කියලා. දැන් මේක පයිතගොරස් ත්‍රික මතක නම් ඔයාට පයිතගොරස් ත්‍රික මතක නම් කෙලින්ම මෙතෙන් එන්න ඕනේ අගය 8 කියලා අපිට ගන්න පුළුවන්. 6යි 10යි තියෙනවා නම් ඉතිරියගේ අනිවාර්යෙන් මට වෙන්න එපා. කර්ණය 10 සහ එක් පාදයක් 6 වෙනවා නම් ඉතිරි පාදේ අනිවාර්යෙන්ම 8 වෙන්න ඕනේ. මේ 8 කියන්නේ පුතේ මේ 3 4 5 කියන පයිතගොරස් ත්‍රිකයේ දෙගුණය මේ. අපි දන්නවා යම්කිසි පයිතගොරස් ත්‍රිකයක දෙගුණය හෝ තුන්ගුණය. ඒ කියන්නේ ඒකේ ගුණාකාරත් නැවත පයිතගොරස් ත්‍රික වෙනවා. ඒතර මේ බලන්නකො මේ ඇවිල්ලා තියෙන්නේ මේ 3 4 5 කියන එකේ දෙගුණය. 3 4 5 කියන එකේ දෙගුණය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ පයිතගොරස් ත්‍රිකය හැදෙන්නේ 3 4 5 කියන පයිතගොරස් ත්‍රිකයේ දෙගුණය. ඒතර අපි ඉගෙන ගන්න තියෙනවා ඕනෑම පයිතගොරස් ත්‍රිකයේ ගුණාකාරයක් කියන්නේ පුතේ නැවතත් ඒකත් පයිතගොරස් ත්‍රිකයක්ම වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට අපිට ගන්න පුළුවන් මෙයාගේ h උස විදිහට සෙන්ටිමීටර් 8යි කියලා. 8යි සෙන්ටිමීටර කියන පිළිතුර ගන්න පුළුවන්. හරි බලන්න පුතේ ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. ඒකෙම තුන්වෙනි ප්‍රශ්نين අහනවා මෙම පෙරණේ සෑදීම සඳහා යොදාගත යුතු කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රයේ ආපාතිත කෝණය θ ආසන්න වශයෙන් රේඩියන කොපමණද කියලා අහනවා. right. දැන් අපෙන් අහන්නේ පුතේ මෙන්න මෙයාගේ θ කෝණය කොච්චරද කියලා. මෙන්න මේ θ කෝණය කොච්චරද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. එතකොට අපි දන්නවා θ හොයන්න පුළුවන් අපිට පුතේ මෙයාගේ පරිධිය ඇසුරෙන්. ඒ කියන්නේ අපි දන්න සූත්‍රයක් තියෙනවා රේඩියන් ඇසුරෙන් කේන්ද්‍ර කෝණය රේඩියන් වලින් දීලා තියෙනකොට අපි දන්නවා චාපදික හොයන්න සූත්‍රයක් තියෙනවා. ඒ තමයි S සමානයි R θ. එහෙනම් මේ සූත්‍රය ඇසුරෙන් අපිට θ හොයාගන්න පුළුවන්. හැබැයි මෙතනදී අපි θ හොයාගන්න නම් අපි මෙන්න මේ චාපදික කොච්චරක්ද කියලා හොයාගන්න ඕනේ මුලින්ම. හරි. මෙතෙන්දී අපි චාපදික කොච්චරද කියන එක වැදගත් වෙනවා. එතකොට චාපදික ආදේශ කරලා අපිට පුළුවන් θ ගේ අගය හොයාගන්න. හරි. එහෙනම් දැන් අපි බලමු චාපදික. ඒ කියන්නේ මෙන්න මේ කොටස හොයාගන්න පුළුවන් ක්‍රමය මොකක්ද කියලා. මේ බලන්න පුතේ දැන් මේ කේන්ද්‍රික ඛණ්ඩය මේ විදිහට නමලා මේ විදිහට මේ පාද දෙක එක මත එක ගානට එන විදිහට හදලා තමයි මෙයාගේ මේ පෙරණය හදනවා කියලා කියන්නේ. හරි. මේ විදිහට පෙරණය හදනවා කියලා කියන්නේ. ඒතර පුතේ මේ බලන්න මෙයාගේ මේ චාපදිග මේ පෙරණයේ පරිධිය වෙනව නේද? පෙරණයේ මේ වෘත්තාකාර මුහුණතේ පරිධිය වෙන්නේ මොකද්ද? මේ කේන්ද්‍රික ඛණ්ඩයේ තියෙන චාප කොටස. පැහැදිලිද? මේ කේන්ද්‍රික ඛණ්ඩයේ චාප කොටස මේ පෙරණයේ පරිධිය වෙනවා. එහෙනම් පුතේ මෙතනදී මේ චාපදිග සමානයි. මේ චාපදිග සමාන වෙනවා කෙලින්ම මෙයාගේ පරිධියට. මෙන්න මේ වෘත්තාකාර මුහුණතේ පරිධියට සමාන වෙනවා මෙයාගේ චාපදිග. හරි. එහෙනම් අපිට මෙතෙන් ගන්න පුළුවන් මෙයාගේ චාපදිග ඒ කියන්නේ පරිධිය සමාන වෙනවා කෙලින්ම කේන්ද්‍රික ඛණ්ඩයේ චාපදිගට. right. එහෙනම් අපි දන්නවා දැන් පරිධිය හොයන සූත්‍රය 2πr මේ ඇසුරෙන් අපිට පුළුවන් මෙයාගේ පරිධිය කොච්චරද කියලා හොයාගන්න. එහෙනම් මම දානවා b සමානයි 2πr සමානයි 2 මෙතන අපිට දීලා නැහැ 5 වලට අගයක් දීලා නැහැනේ.
අනේ 5 වලට අගයක් දීලා තිනවා 5 සමානයි 3 ලෙස සලකන්න කියලා කියනවා. එහෙනම් අපි දාගන්නවා 3යි. එතකොට පුතේ අරය ගන්න අපි මෙයාගේ අරය. මෙතන එනවා 6ක් කියලා. එතකොට අපිට එනවා දෙවරක් 3 6යි 6 වරක් 6 36යි. 36යි සෙන්ටිමීටර එනවා මෙයාගේ පරිධිය. ඒ කියන්නේ මෙන්න මේ කේතු ආකාරය එහෙම නැත්නම් මේ පෙරණේ පරිධිය කියන්නේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිගට සමාන වෙනවා. එහෙනම් අපිට කෙලින්ම පුතේ මෙන්න මේ 36 ආදේශ කරන්න පුළුවන් මෙතෙන්. එහෙනම් S සමානයි 36යි 36 සමානයි R. දැන් පුතේ මෙතනදී අපි R විදිහට ගන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ. එහෙම නැත්නම් මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ ආරය තමයි අපි මෙතනදී ගන්න ඕනේ. මෙතනදී 6 ගන්නෙ නැහැ. 6 ගන්න පටල ගන්න එපා. දැන් අපි මේක හෙව්වේ වෙනම පරිධිය. එතකොට ඒකේ ආරය ගත්තා. ඒක ඉවරයි දැන්. දැන් අපි හොයන්නේ ඡාප දිග. එහෙම නැත්නම් කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිගනේ. එහෙනම් අපි මෙතන ආදේශ කරන්න ඕනේ කේන්ද්‍රික ඛණ්ඩයේ දීලා තියෙන දත්ත. ඒතර අපි දන්නවා R වලට ගන්න ඕනේ අපි එහෙනම් මෙතනින් 10යි θ. ඒතර අපි θ වලට අගයක් එනවා. θ සමානයි 36 බෙදීම 10. ඒ කියන්නේ θ සමානයි 3.6යි රේඩියන් කියලා එනවා. 3.6යි රේඩියන් කියලා එනවා. ඒතර අපිට මේක ගන්න වෙනවා පිළිතුර පස්වෙනි පිළිතුර. පස්වෙනි පිළිතුර තමයි අපිට ගන්න වෙන්නේ 3.6යි බිංදුව. කියන අගේ තමයි අපිට කේන්ද්‍රික කෝණේ රේඩියන් අගේ විදිහට ගන්න වෙන්නේ. හරි ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. රූපයේ දැක්වෙන සමද්විපාද ත්‍රිකෝණ හැලති එළවලු පාත්තියේ වර්ගඵලයේ වර්ග මීටර් 16ක් වේ. සමාන පාදවල දිග x බැගින් වේ. x අගය මීටර් වලින් කොපමණද කියලා අහනවා. රයිට්. අපිට දීලා තියෙන ත්‍රිකෝණයක් පුතේ සමද්විපාද ත්‍රිකෝණයක්. මතක තියාගන්න සමද්විපාද ඍජුකෝණී ත්‍රිකෝණයක් නෙවෙයි මේක. මේක සමද්විපාද ඍජුකෝණී ත්‍රිකෝණයක් නෙවෙයි. දැන් ඔයාලා සමද්විපාද දැකපු ගමන් ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා හිතාගෙන පටලගෙන අර පාද දෙකේ අගයයි මේකයි මූල අගය පටල ගන්න පුළුවන්. හැබැයි මෙතන ඍජුකෝණී ත්‍රිකෝණයක් නෙවෙයි තියෙන්නේ සමද්විපාද ත්‍රිකෝණයක්. එතන මෙතන කෝණයේ අගය දීලා තියෙනවා 150යි කියලා. මෙන්න මේ පාදයේ දීලා තියෙනවා x කියලා. මෙයා x නම් මෙයාත් කෙලින්ම x වෙනවා. right. දැන් අපෙන් අහන්නේ x වල අගය කොච්චරක්ද කියලා තමයි අහන්නේ. right. දැන් අපි දන්නවා එතකොට ත්‍රිකෝණයක වර්ගඵලය වෙන සූත්‍ර දෙකක් තියෙනවා. A සමානයි භාගයයි AH. අනිත් එක තමයි A සමානයි භාගයයි AB sin θ. දැන් අපිට මෙතනදී මේ පාදයේ දිග දන්නේ නැහැනේ අපි ඒ නිසා මෙතන ලම්බෝස හොයාගන්න විදිහක් නැහැ අපිට. ඒ නිසා අපි මොකද කරන්නේ? එළිම මෙන්න මේ සූත්‍රයට ආදේශ කරනවා. එහෙනම් මම මේ සූත්‍රයට දාලා බලනවා. A සමානයි භාගයයි AB sin θ. හරි. එතකොට අපි දන්නවා දැන් A කියන්නේ වර්ගඵලයනේ. අපිට පුතේ දීලා තියෙනවා මෙයාගේ වර්ගඵලය 16යි වර්ග මීටර කියලා දීලා තියෙනවා. 16යි වර්ග මීටර. හරි. එතකොට අපි දන්නවා AB පාද දෙක කියන්නේ x මනේ. එහෙනම් මම ගන්නවා මෙතෙන්ද x ගුණ කිරීම x ගුණ කිරීම sin 150ට අගයක් දීලා තිනවා පුතේ. sin 150 සමානයි භාගයයි. sin 150 සමානයි භාගය කියලා අගයක් දීලා තියෙනවා. right. එහෙනම් මොකද කරන්නේ අපි දැන් මේ පැත්තට ගේනවා. එතකොට 32 සමානයි x වර්ග ගුණ කිරීම භාගයයි. නැවතත් ගේනවා 64 සමානයි x වර්ග එනවා. එතකොට අපිට ගන්න පුළුවන් x සමානයි 64 වර්ග මූලය x සමානයි 8යි මීටර්. x වලට අපිට අගයක් එනවා පුතේ 8යි මීටර් කියලා. එතකොට මේක නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් හතරවෙනි පිළිතුර x සමානයි 8යි මීටර්. හරි ඊළඟ පස්වෙනි එක බලන්න පුතේ. පාදමේ අරය 15 සෙන්ටිමීටර වන ඝන අර්ධගෝලයක මුළු පෘෂ්ඨීය වර්ගඵලය ෆයි ඇසුරෙන් කොපමණද කියලා අහනවා. රයිට්. ඝන අර්ධගෝලයක් තියෙන්නේ. ඒක ඔන්න අර්ධගෝලයක් තියෙනවා. එයාගේ පෘෂ්ඨ වර්ගඵලය මෙයාගේ පෘෂ්ඨීය වර්ගඵලය ෆයි ඇසුරෙන්. අන්න ෆයි ඇසුරෙන් අහලා තියෙන. එතකොට අපි කීයටවත් සමීකරණ ඇතුළතදී ෆයි සුළු කරන්නේ නැහැ. right. එතකොට මේ අර්ධගෝලයේ තියෙන පුතේ පෘෂ්ඨ දෙකක්. එකක් තමයි වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා. වක්‍ර පෘෂ්ඨයක්. ඒ කියන්නේ වක්‍ර පෘෂ්ඨ කොටසක් සහ ආයෙ තියෙනවා වෘත්තාකාර මුහුණතක්. එහෙනම් අපි දන්න පුතේ වක්‍ර පෘෂ්ඨයක් කියන්නේ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලයෙන් සම්පූර්ණ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලයෙන් භාගයක්. එහෙනම් අපිට මෙතන ලියා ගන්න පුළුවන් අපි දන්නවා ගෝලීය වර්ගඵලය ගන්න 4යි ෆයි r වර්ගය බෙදීම 2යි. ඒ කියන්නේ අපිට මෙතන එනවා 2යි ෆයි r වර්ගය. ඒ කියන්නේ අපේ මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් 2යි ෆයි r වර්ගය කියලා. හරි. එතකොට මෙතන ඉහළින් තියෙනවා ඝනාර්ධ ගෝලයක් කියලා කියන්නේ. ඔව් ඝනාර්ධ ගෝලයක් කියලා කියන්නේ. එතකොට ඝනාර්ධ ගෝලයක් වුණාම මෙතනින් තියෙන වෘත්තාකාර මොහොතක් එයාගේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් ෆයි r වර්ගය කියලා.
ඊට අමතරව මේකෙත් දීලා තියෙනවා අරය දීලා තියෙනවා මෙතනදී සෙන්ටිමීටර් 15යි. අරය සෙන්ටිමීටර් 15ක් කියලා දීලා තියෙනවා. right. දැන් මොකද කරන්න ඕනේ? පෘෂ්ඨ වර්ගඵලය හොයන්න නම් මේ දෙක එකතු කරන්නයි තියෙන්නේ. පෘෂ්ඨ දෙක හොයාගත්තා. පෘෂ්ඨ දෙක එකතු කරා. එහෙනම් මම දන්නවා a සමානයි 5r වර්ගය ධන 2r වර්ගය. එතකොට අපිට මෙතන එනවා 3යි 5r වර්ගය. right. දැන් මේක සුළු කරන්නයි තියෙන්නේ. 5 සුළු කරන්නේ නැහැ. 5 ඒ විදිහටම අපි තියාගන්නවා. එහෙනම් 3 ගුණ කිරීම මෙතන එනවා අපිට 15 වර්ගය ගුණ කිරීම 5. 3 ගුණ කිරීම 15 225යි ගුණ කිරීම 5. හරි. 225 ගුණ කිරීම 5 කියලා අපිට අගයක් එනවා. එතකොට අපි දන්නවා 225 ඒවා 3ක් කියන්නේ මෙතනදී අපිට එනවා 200 ඒවා 3ක් 600යි 25 ඒවා 3ක් 75. එතකොට 675යි 5 කියලා අපිට එනවා පුතේ මෙයාගේ සම්පූර්ණ වර්ගඵලය. සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය එනවා 675යි 5 වර්ග සෙන්ටිමීටර්. එහෙනම් අපිට ගන්න වෙන්නේ මේකෙදි 4 වෙනි පිළිතුර. 4 වෙනි පිළිතුර තමයි ගන්න වෙන්නේ. right. ඔය විදිහට තමයි එතකොට 6 වෙනි ක්විස් එක අවසන් වෙන්නේ. එතකොට බලන්න පුතේ දැන් සමහරට ඔයාලා හදපු විදිහත් හරි ඇති. ඒ හදපු විදිහට වඩා සරල ක්‍රම හෝ විසඳ ගන්න ඕනේ ගැටලු මොනවද? වැරදුනා නම් ඒ වැරදිච්ච තැන් මොනවද කියලා ඔයාලා දැන් බලා ගන්න පුළුවන්. එතකොට මේක දිගින් දිගටම ප්‍රැක්ටිස් කරන්න පුතේ. මේ අදා ටයිම් එකත් එක්කම කරලා ඉවරලා ඔයාලගේ වැරදි අඩුපාඩු තියෙනවා නම් මේක හදා ගන්න. නැවත නැවත try කරන්න. දැන් ඔයාලා එකපාරක් මේ ටික කරගෙන ගිහිල්ලා ආයෙ සතියකින් විතර අමතක වෙනවා නම් ආයෙ පාරක් try කරන්න. මතකෙන් කරන්න. මේක ඔයාලට මේ ටයිම් එකට හදන්න පුළුවන් වෙනකම්ම ඔයා මේ ගණන් ටික try කරන්න ඕනේ. හරි ඒ වෙන ඇති වෙනකම් ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. එතකොට නිතර නිතර හදන්න. හදපු ගානම ආයෙ ආයෙ හදන්න. එතකොට ඔයාලට මේ වැරදින අඩුපාඩු එකම ගානේ වුණත් එක තැන්වල වැරදින අඩුපාඩු ආයෙ ආයෙ අහු වෙනවා කියන්නේ ඔයාලට ඊට පස්සේ ඒහා සමාන ගානක් ආවොත් මේක විසඳ ගන්න පහසු වෙනවා. නිසා අනිවාර්යයෙන්ම මේක ප්‍රැක්ටිස් කරන්න ටයිම් එකට ප්‍රැක්ටිස් කරන්න. අපි දෙනවා දිගින් දිගටම මේ දාන වීඩියෝස් ටික ඒ විදිහට දීලා තිනවා ප්‍රැක්ටිස් කරගන්න සහ ඩිස්කෂන් එක බලලා ඔයාගේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් හදා ගන්න පුළුවන් මේකෙදි. හරි. එහෙනම් අද වීඩියෝ එක නතර කරනවා. අපි ඊළඟට ක්විස් නම්බර් 7 වලින් හම්බෙමු. ආයිබෝ